welcome back to my YouTube channel Nisansila Vlogs. ඉතින් අද යමු මාත් එක්ක දිල්ලි වටේ රවුමක්. දිල්ලි කියන්නේ ඉන්දියාවේ කැපිටල් සිටි එක. ඉතින් දිල්ලි වල අපිට බලන්න ඓතිහාසිකමය සංස්කෘතිකමය දේවල් ගොඩක් තියෙනවා. අක්ෂදරම් කියන්නේ ලස්සන හින්දු දේවාලයක්. ඉන්දියා ගේට් ඉන්දියාවේ හිටපු රණවිරුව සිහි කරන්න හදපු ස්මාරකයක්. මේට අමතරව කුතබ් මිනාර්, හුමායුන්ස් ටොම්බ්, රෙඩ් ෆෝර්ට් හේවත් රතු බලකොටුව, ලෝටස් ටෙම්පල්. ඉතින් මම අද ඉන්දියාවල ඉන්න 5 වෙනි දවස. ඊයේ තමයි අපි දිල්ලි වලට ආවේ. ඉතින් අද අපි දිල්ලි වල ගොඩක් තැන් බලන්න යන්න හිතන් ඉන්නවා. ඉතින් දිල්ලි තමයි ඉන්දියාවල කැපිටල් සිටි එක. ඒ වගේම ඉතිහාසය, සංස්කෘතිය හා නූතනත්වය මුසු වූ ජනාකීර්ණ මෙට්‍රොපොලිටන් නගරයක්. දිල්ලි වල ඓතිහාසික තැන් වගේම shopping කරන්න ආස අයට ලාභෙට shopping කරන්න තැන් ගොඩක් තියෙනවා. මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා හිටියොත් ඔයාලට දැනගන්න පුළුවන් මොනවද ඒවා කියලා. ඉතින් මෙහි ගමනාගමනය කරන්න මෙට්‍රෝ, ටැක්සි වගේ දේවල් ගන්න පුළුවන්. ඇත්තටම Uber එකක් දාගත්තත් පොඩි ගණන් තමයි යන්නේ. ඉතින් නවදිල්ලිය තියෙන්නේ උතුරු ඉන්දියාවල වන අතර යමුනා නදියේ බටහිර යුරේ තමයි තියෙන්නේ. ඉතින් ගොඩක් අය ඉන්දියාව කිව්වහම එන්න කැමතිත් නෑ, අපිරිසිදුයි එහෙම කියලා. ඇත්තටම අපිරිසිදු තැනුත් තියෙනවා, ඒ වගේම හොඳට තියෙන තැනුත් තියෙනවා. ඉන්දියාව ඉතින් ලොකු රටක්. විවිධ දේශගුණික කලාප, විවිධ ප්‍රාන්ත තියෙනවා. හිම වැටෙන ප්‍රදේශ, ශීතල ප්‍රදේශ, වියලි ප්‍රදේශ, කාන්තාර. ඉතින් මේ හැම දෙයක්ම තියෙනවා. ඇත්තටම මම නම් හිතන්නේ ඉන්දියාවේ තියෙන දේවල් අවුරුද්දකින්වත් ඉවර කරන්න බෑ බලලා. ඉන්දියාවේ ප්‍රාන්ත 28ක් සහ භූමි කලාප වලට බෙදුවොත් 8ක් තියෙනවා. මටත් මේ ටුවර් එකේදී ප්‍රාන්ත 5කට තමයි යන්න පුළුවන්. මේ තමයි අපි දිල්ලි වල හිටපු හොටෙල් එක. ඇත්තටම ලස්සන එන්වයරන්මන්ට් එකක් නම් තිබුණේ නෑ වටේට. මට මේ රූම්ස් වල අපිට අවශ්‍ය ඔක්කොම දේවල් තිබුණා. ටීවී එක, සෝෆා එකක්, ටී කොෆි හදාගන්න දේවල්, ඩබල් බෙඩ් එකක්. අපි මේ හොටෙල් එකේ කැමතිම වුණ දේ තමයි අපිට පයින් යන දුරෙන් සුපර් මාකට්, shopping areas වගේ දේවල් තිබුණා. ඉතින් අපි dinner and breakfast room service තමයි ගත්තේ. අපි මුලින්ම ඉන්දියා ගේට් බලන්න තමයි ගියේ. ගියාට එදා ඉන්දියා ගේට් වහලා තිබුණේ රිපබ්ලික් ඩේ එක ළඟ නිසා එතන ෆොටෝස් කීපයක් විතරයි ගත්තේ. ඉන්දියා ගේට් කියන්නේ ඉන්දියාවේ වඩාත්ම සංකේතාත්මක යුද්ධ ස්මාරක වලින් එකක්. පළමු ලෝක යුද්ධයේ බ්‍රිතාන්‍ය හමුදාව සමග සටන් කර මිය ගිය ඉන්දිය සොල්දානුවන් 70000ක් සිහි කිරීම පිණිස තමයි 1951 දී මේක ඉදි කරලා තියෙන්නේ. ඒකට එන්ට්‍රි ෆීස් පුකුත් ගන්නෙ නැහැ. ඊළඟට අපි මේ ආවේ හුමායුන් ඒව බලන්න අපිට ගිය ටිකට් ප්‍රයිස් මම ස්ක්‍රීන් එකේ දාන්නම්. ඉතින් ඔයාලත් ඉන්දියාව යනවා නම් හින්දියෙන් අඩුතරමේ ගාන අහන්නවත් පුරුදු වෙලා යන්න. එතකොට අපිට ෆොරින් ටිකට් නැතුව ඉන්දියන් ටිකට් වලටම මේ තැන් වලට ගිහින් බලන්න පුළුවන්. හුමායුන් ටොම්බ් හේවත් හුමායුන්ගේ සොහොන්ගේ ලෙස සලකන මෙම මොනුමන්ට් එක යුනෙස්කෝ ලෝක උරුමයක්. දෙවන මූගල් අධිරාජ්‍ය වූ හුමායුන්ගේ අනුස්මරණ සොහොන්ගේ තමා මේක. 1558ත් 1572ත් අතර ඔහුගේ බිරිඳ හාජි බේගම් මූලිකත්වයෙන්
පර්සියානු හා ඉන්දියානු මෝස්තර මිශ්‍ර කරමින් සාදන ලද පළමු උද්‍යාන සොහොන්ගය තමයි මේක. මේක ටච් මහලට පූර්වාදර්ශයක් ලෙසද සලකනවා. රතු වැලිගල් හා සොදු කිරිගරුඩ යොදා ඇති අතර ඉස්ලාමීය හා ඉන්දියානු කලා ශිල්පවල එකතුවක්. හුමායුන්ස් ටොම්බ් ඉන්දියාවේ සංචාරක ආකර්ෂණය දිනාගත් ප්‍රධාන ස්ථානයක් ලෙසද ප්‍රසිද්ධ වෙනවා. දිල්ලිවල එයා පොලියුෂන් එකත් ඉතාම ඉහළ අගයක් තියෙන. ඒ වගේම උදේ වරුවේ සාමාන්‍යයෙන් මේ වින්ටර් සීසන් එක නිසා ෆොග් එකක් තියෙනවා. මේ වගේ තැන් වලින් යද්දී අපිට මතක් වෙන්නේ අපි බලපු හින්දි ෆිල්ම්ස්. මේ වගේ ලොකේෂන් ගොඩාක් තියෙනවා. හුමායුන්ස් ටොම්බ් බලලා ඊළඟට අපි ගියේ රෙඩ් ෆෝර්ට් බලන්න. රෙඩ් ෆෝර්ට් නැත්තම් රතු බලකොටුව 17 වන සියවසේදී මොගල් අධිරාජ්‍යක වූ ෂාජහාන් තමයි ඉදි කරලා තියෙන්නේ. මෙය හින්දි භාෂාවෙන් ලාල් කිලා ලෙසද හඳුන්වනු ලබනවා. දිල්ලිවල වගේම අග්‍රාවලත් මේ හා සමානම රතු බලකොටුවක් තියෙනවා. ෂාජහාන් රජතුමා තම අගනුවර අග්‍රා සිට දිල්ලියට මාරු කිරීමේදී මෙම බලකොටුව ඔහුගේ නිල වාසස්ථානය ලෙස භාවිතා කරලා තියෙනවා. ඉතින් හරිම ලස්සන ඉදිකිරීමක්. රතු පාටින් තමයි හැමදේම මේ ගොඩනැගිල්ල ඉදි කරලා තියෙන්නේ. මෙතන shopping area එකකුත් තියෙනවා. ඉතින් ඔයාලා රෙඩ් ෆෝර්ට් එකේ ලස්සන බලන අතරතුර මම ඔයාලට කිව්වනේ shopping කරන්න පුළුවන් තැන් මං කියනවා කියලා. ඔයාලා ශිම්ලා මනාලි යනවා නම් මනාලි වල තියෙනවා මෝල් රෝඩ්. මෝල් රෝඩ් එකේ හැබැයි බඩු ටිකක් ගණන් දිල්ලි වලට වැඩිය. ඔයාලා වින්ටර් ජැකට් එහෙම ගන්න හිතන් ඉන්නවා නම් දිල්ලි හරහා යනවා නම් දිල්ලි වලින් අරන් යන එක තමයි ඇත්තටම මිල අඩු. ඊට අමතරව ශිම්ලා වලත් තියෙනවා මෝල් රෝඩ් එකක්. එතනත් ගොඩක් අයිටම්ස් ගන්න පුළුවන්, ඇඳුම් ගන්න. එතකොට ශිම්ලා වලටම ආවේනික වෙච්ච ලී වලින් හදපු කැටයන් සහිත දේවල්, ඒ වගේ සිහි වටන ගන්න, ඒ වගේ දේවල් තියෙනවා. හොඳටම shopping කරන්න හිතේ පුළුවන් නම් දිල්ලි වල තමයි ගොඩාක් තියෙන දේවල් ගන්න. ඇත්තටම අපිට නම් මේ ටුවර් එකේදී shopping කරන්න දවසක් තිබුණ නැහැ වෙනම. අපි ඔය යන එනකොට දැකපු දේවල් තමයි ගත්තේ. ඔයාලා ඉන්දියාවේ එනවා නම් shopping කරන්න අනිවාර්යෙන් දවසක් වෙනම දාගෙන එන්න. එතකොට ප්‍රධාන වශයෙන් දිල්ලි වල ඔයාලා shopping කරනවා නම් සරෝජිනී මාකට් කියලා තියෙනවා. සරෝජිනී මාකට් ලොකු මාකට් එකක්. එතකොට ඒකේ ඇත්තටම බඩු හරිම අඩුවට ගන්න පුළුවන් ලංකාවට වැඩිය. හැබැයි පොඩ්ඩක් ඒකේ ක්වොලිටි එකත් බලලා තමයි ගන්න ඕනේ. ඊට අමතරව ඒකේ සීසන් එකෙන් සීසන් එකට ගැලපෙන ඇඳුම් තමයි තියෙන්නේ.
ඉතින් මේවට ඔයාට දිල්ලි වල කොහේ හරි හොටෙල් එකක නැවතුනොත් Uber එකක් දාගෙන ගියත් වැඩි දුරක් නැහැ. හරි ඉක්මනට යන්න පුළුවන්. ඊට අමතරව තියෙනවා චාන්දනී චෝක් කියලා. චාන්දනී චෝක් වල තියෙන්නේ සාමාන්‍යයෙන් සාරි සල්වාර් ඔයාලා විඩින් එකක් වගේ ගන්න හිතන් ඉන්නවනේ. ඒ වගේ දේවල් වලට හරි අඩුවට එතනින් ගන්න පුළුවන් ඔක්කොම දේවල්. ඊට පස්සේ කැරොල් බාග් මාකට් කියලා තියෙනවා. කැරොල් බාග් වලත් ඇත්තටම අඩුයි ගණන්. ඊට පස්සේ ලජ්පත් නගර ජන්පත් මාකට් කියලා තියෙනවා. ඒ වෙනුත් ෂොප් කරන්න පුළුවන්. ඉතින් අපිට නම් එහෙම ලොකුවට shopping කරන්න හම්බුනේ නැහැ ඇත්තටම. ඔයාලා ජයිපුර පැත්තේ යන්න හිතන් ඉන්නවා නම් එතන තියෙනවා බාපු බසාර් කියලා ලොකු මාකට් එකක්. එතන රාජස්ථාන් වලට මාවේනික වෙච්ච ඇඳුම්, ලස්සන ස්කර්ට්, කුර්තා, සාරි ඕන දෙයක් ගන්න දවසක් උනත් ෂොප් කරන්න පුළුවන් තැන් තියෙනවා. එතකොට අර ඉන්දියන් ෂූස්, ජුත්තිස් ඕන දෙයක් ගන්න පුළුවන් එතනින්. එතකොට මේ රෙඩ් ෆෝර්ට් සංකීර්ණය තුල මියුසියම් කීපයක් තියෙනවා. ඒවා ඉන්දියාවේ මොගල් යුගයේ සිට නිදහස් සටන දක්වා ඉතිහාසය තමයි පෙන්වුම් කරන්නේ. සිතුවම්, අත්පිටපත්, පිඟන් මැටි භාණ්ඩ, ආයුධ ඒ වගේ දේවල් තමයි ප්‍රදර්ශනය කරන්න තියලා තියෙන්නේ. ඉතින් ඊළඟට අපි යන්න හිතන් ඉන්නේ ස්වාමිනාරායන් අක්ෂරධාම් කියන ඉන්දියාවේ පිහිටි ඉතා ප්‍රසිද්ධ දැවැන්ත හින්දු දේවාල සංකීර්ණය බලන්න. එතකොට මේ අක්ෂරධාම් කියන දේවාලේ ඉන්දියානු සංස්කෘතිය, ආධ්‍යාත්මිකත්වය හා වාස්තු විද්‍යාව තමයි පිළිබිඹු කරලා තියෙන්නේ. දර්ශනීය කැටයම් සහිත මන්දිර, සංස්කෘතික ප්‍රදර්ශන, සංගීත, ජල උල්පත් මේ අක්ෂරධාම් මන්දිරයේ දැක ගන්න පුළුවන්. එතකොට මේකට ඇතුල් වෙන්න එන්ට්‍රි ෆී එකක් ගන්නෙ නැහැ. හැබැයි ඔයාලා රාත්‍රී කාලයේදී මේක බලන්න යනවා නම් ලයිට් ෂෝ එකට ඒක මුදලක් අය කරනවා. අනිත් එක මට මෙතන කිසිම දෙයක් ෆොටෝ ගන්න, වීඩියෝ කරන්න හම්බුන්නේ නැහැ. ඔක්කොම අපිව චෙක් කරලා තමයි ඒගොල්ලන් ඇතුළට යවන්නේ. කිසිම දෙයක් ඇතුළට ගෙනියන්න දෙන්නේ නැහැ. ඉතින් ඒකට හේතුව විදිහට මට දැනගන්න හම්බුනේ මේ අක්ෂරධාම් කියන මන්දිරේට ත්‍රස්තවාදී ප්‍රහාරයක් කලින් එල්ල වෙලා තියෙනවලු. ඒ ගැන ඇත්තටම ෆිල්ම් එකක්වත් හදලා කියලා තමයි දැනගන්න හම්බුනේ. ඇත්තටම ඔයාලා දිල්ලි ගියොත් මේක ඒ තරම්ම ලස්සන කැටයන් සහිත ලස්සන උද්‍යානයක්. අනිවාර්යෙන් බලන්න ඕන තැන. ඉතින් මට හරි දුකයි එතන ෆොටෝස් වීඩියෝස් ගානක් එන්න හම්බුනේ නැහැ මට. හැබැයි හරිම ලස්සන බලිය යුතුම තැන. ඔන්න අපි අක්ෂරධාම් කතා කර ඉන්න අතර ලෝටස් ටෙම්පල් එකටත් ඇවිල්ලා. ලෝටස් ටෙම්පල් එකට එනකොට අපි ටිකක් හවස් වුණා. ඉතින් සන්සෙට් එක වෙලා වගේ තමයි ආවේ අපි. මේක නෙළුම් මලක හැඩයගත් බහායි ආගමික මන්දිරයක්. ඒ වුණාට සෑම ආගමකම අයට මේක විවෘතයි. ඕන කෙනෙකුට ගිහිල්ලා ප්‍රයාස් කියන්න එහෙම ඉන්න පුළුවන්. එතන 2500කට වගේ මේ ලෝටස් ටෙම්පල් ඇතුලේ ඉන්න ඉඩ තියෙනවා. මේක සම්පූර්ණයෙන් සුදු කිරිගණ්ඩ වලින් තමයි හදලා තියෙන්නේ. එතකොට දර්ශනීය උද්‍යාන තියෙනවා, පොකුණු, ඒ වගේ හරිම ලස්සන වටපිටාවක් තමයි මෙතන තිබුණේ. අපි අද දිල්ලි වල ඉඳලා කෙලින්ම අග්‍රා වලට තමයි යන්නේ. ඉතින් අපි දැන් ගොඩක් හවස් වුණා මේක බලලා ඉවර වෙනකොටත්. අපිට අද මං හිතන්නේ රෑ 10 විතර වෙයි අග්‍රා වලට යද්දී. කිලෝමීටර් 200 ගාණක් වගේ තියෙනවා කියලා තමයි කිව්වේ. තව ඔයාලට දිල්ලි ආවොත් කුතාබ් මිනාර් කියන තැනට යන්න පුළුවන්. අඩි 237.8ක් උස ලොව උසම ගඩොල් මිනාරය. 1199 දී රතු සහ කහ වැලිගල් වලින් සාදන ලද මෙය යුනෙස්කෝ ලෝක උරුමයක්. අපිට නම් ටයිම් මදි වුණා මේක බලන්න යන්න. ඔන්න දැන් රෑ 10ට විතර ඇති. අපි දැන් ඉන්නේ අග්‍රාවල හොටෙල් එකේ. මේ හොටෙල් රූම් එක තමයි මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නේ. ඇත්තට මේ හොටෙල් එකත් හොඳට තිබුණා. රූම් එක හොඳට ඉඩ තිබුණා. රූම් ෆැසිලිටිස්
සේරම වගේ තිබුණා. වොෂ්රූම් එකත් හොඳටම ක්ලීන්ව තිබුණා. ඉතින් ගොඩක් රෑ වෙලා නිසා අපි ගියා ඉක්මනටම ඩිනර් ගන්න. රෑ 10ට විතර වුණා අපි මේ අග්ගවලට එනකොට. අපි බලමු ඩිනර් වලට මොනවද තියෙන්නේ කියලා. ඩෝලු කට් කරලා තියෙනවා, පරාට, පිලාව් රයිස්, එතකොට කරීස්, ගොඩක් දේවල් තිබුණා. ඉතින් අපි ගොඩක් රෑ වෙලානේ ගියේ. ඉතින් කෑම වල අන්තිම හරිය වගේ තමයි තිබුණේ. ඒ වුණාට කෑම රසට තිබුණා. එතකොට අනිත් විශේෂ දේ තමයි එතන කැන්ඩල් ලයිට් වලින් තමයි එතන එළිය කරලා තිබුණේ. ඒකත් එක්ක ඉන්දියන් මියුසික් දාලා ඒක අමුතුම වයිබ් එකක් තිබුණේ. ඩිනර් එක අපි හොඳට එන්ජොයි කළා. මගේ ඊළඟ vlog එකෙන් මම ඔයාලට ගේන්න බලාපොරොත්තු වෙන්නේ මම අග්‍රවල මොනවද බැලුවේ කියලා. ටච් මහල් බලපු හැටි, ඒකට ටිකට් බුක් කරපු හැටි. එතකොට අග්‍රා ඉඳන් ජයිපුර යන අතර අපි ගියා ෆේත්ෆෝර් සික්‍රි කියලා ලස්සන ප්ලේස් එකකට. ඒ විස්තරත් අරගෙන මම ආයි මගේ ඊළඟ vlog එකෙන් හම්බ වෙනකන් බයි බයි. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. Mm-hmm.